වෙනිසුලානු ජනපතිවරයා ඇමරිකාව විසින් අල්ලා ගැනීම සමග රුසියානු සහ චීන හිතවාදී කඳවුර කම්පනයකට පත්ව ඇතැයි නවතම වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා. ෆයිනෑන්ෂල් රිවිව් වාර්තාවක් මගින් කියා සිටියේ මෙහිදී ඇමරිකානු විරෝධී කඳවුරේ ප්‍රධාන සමාජිකයෙකු බිඳ වැටී ඇති බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලසුම වූයේ අමරිකාව විදේශීය යුද්ධවලින් ඈත් කර තැබීම වුවද මෙම සැලසුම වෙනසකට ලක් කිරීම මගින් රුසියානු සහ චීන හිතවාදී කඳවුර අවදානමකට ලක් කරමින් ඇතැයිද පවසා තිබෙනවා. මෙහිදී පැනමායිලේ පාලනය අත්කර ගනිමින් චීනය පැනමාවෙන් ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සමත් වූ අතර වෙනිසුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගනිමින් සිය රාජ්‍ය අසන්නේ රුසියානු චීන පාර්ශවයක් දුර්වල කර ඇති බවයි සඳහන් කළේ. මේ සමග ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මැදේ අලි කමේනි පාලනය අවදානමකට ලක්ව සිටින බැවින් රුසියානු සහ චීන කඳවුරේ ඉරිතැලීම් පෙන්නුම් කරන බවද පවසා තිබෙනවා. මෙහිදී ඇමරිකාව විසින් වෙනිසුලාවේ බලය අත්කර ගතහොත් බොහෝ දේශපාලනික මෙන්ම ආර්ථික වශයෙන්ද එය බලපානු ඇති අතර මේ දක්වා චීනය වෙත ගලා ගිය දැවැන්ත ඉන්ධන ප්‍රමාණයක් මේ සමග හිමි වනු ඇතැයිද පවසා තිබෙනවා. නිකොලස් මදුරෝ අල්ලා ගැනීම සමග ලතින් ඇමරිකානු නායකයන් වෙත දැඩි මට්ටමේ පණිවිඩයක්ද යොමු කර ඇති අතර මෙමගින් රුසියානු සහ චීන කඳවුරෙන් දුරස් වන්නේ වක්‍ර මට්ටමින් බලපෑම් සිදු කර ඇති බවයි සඳහන් කළේ. මෙහිදී වෙනිසුලාවට පසුව ඉරානයේ පාලනය බිඳ දැමීම මෙන්ම ග්‍රීන්ලන්තය අත්කර ගැනීමටද ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කර තිබෙනවා. මේ අතර ඉරාන රජය නිවේදනයක් මගින් කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර මට්ටමින් කැලෑ නීතිය ස්ථාපිත කර ඇති බවයි. මේ සමග ඉරානය රුසියාව සහ චීනය විසින් යුක්‍රේනය තායිවානය හෝ ඊශ්‍රායල නායකයන් පැහැර ගන්නේ නම් මේද නීත්‍යානුකූල තත්ත්වයක් ලෙස සැලකිය යුතු බවයි දැනුම් දී තිබුණේ. වෙනිසුලානු ජනපතිවරයා අල්ලා ගැනීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් රාජ්‍යයන් 3ක් වෙත අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ සමග මෙක්සිකෝව, කියුබාව සහ කොලොම්බියාව යන රාජ්‍යයන් දැඩි විමසිල්ලකින් පසුවිය යුතු බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේ. මෙම රාජ්‍යයන් ඇමරිකාවට එරෙහිව කටයුතු කරමින් සිටින අතර මේ සඳහා දැඩි ක්‍රියාමාර්ගවලට මුහුණ දිය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා. මද්ද්‍රව්‍ය ත්‍රස්තවාදය සහ මද්ද්‍රව්‍ය බලපෑම පිළිබඳ සැකය හේතුවෙන් හමුදා පියවර ගැනීමට ඇමරිකාව සූදානමින් සිටින අතර මෙය ජාතික ආරක්ෂක අවශ්‍යතාවයක් ලෙසයි නම් කර තිබුණේ. මෙහිදී කියුබාවට අනතුරු අඟවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මේ වන විටත් කියුබාව අසාර්ථක රාජ්‍යයක් බවට පත්ව අවසන් බවයි. මේ සඳහා මැදිහත්ව කියුබානු වැසියන්ට උපකාර කිරීමට ඇමරිකාව සූදානම් බවද දැනුම් දී තිබෙනවා. මෙහිදී කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විවේචනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ සිය රට වෙත දැවැන්ත මට්ටමින් කොලොම්බියාවෙන් මද්ද්‍රව්‍ය ගලා එන බවයි. මෙය වැළැක්වීමට පියවර නොගන්නේ නම් දැඩි තීරණයක් ගැනීමට තමන් පසුබට නොවන බව පවසා තිබුණා. මේ සමග මෙක්සිකෝවද අවදානම් ලයිස්තුවට එක් කර ඇති අතර මෙක්සිකානු ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් මද්ද්‍රව්‍ය කල්ලි පාලනය කිරීමට අසමත්ව ඇතැයිද චෝදනා කර තිබුණා. ලෝකය පුරා ඒකාධිපතියන් තුරන් කරන්නේ නම් ඊළඟ ඉලක්කය කවුරුන්දැයි ඇමරිකාව දැන සිටින බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබෙනවා. වෙනිසුලා ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකාව විසින් අල්ලා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබුණා. රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින් මෙහිදී ඉලක්ක කර පැවති අතර යුරෝපයේ ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් මෙය තීරණාත්මක වනු ඇති බවයි වොලොදිමීර් සෙලෙන්ස්කී සඳහන් කළේ. යුද්ධය අවසන් කිරීමට රුසියානු ජනපතිවරයා උත්සාහ නොදරන අතර ගෝලීය යුද්ධයක් ඔහුගේ ඉලක්කය බවටයි මෙහිදී චෝදනා කර තිබුණේ. මේ සඳහා ප්‍රතිචාර දක්වමින් දේශපාලන විශ්ලේෂක ඇලන් වොට්සන් කියා සිටියේ වෙනිසුලාව සහ රුසියාවේ තත්ත්වය සමාන ලෙස සැලකිය නොහැකි බවයි. රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින්ට යමක් සිදු වුවහොත් රුසියාවේ දැඩි මතධාරීන් පාලනය සියතට ගනු ඇති අතර බොහෝතකින් යුක්‍රේනය තුරන් වනු ඇති බවයි අවධාරණය කළේ. මේ සමග මෙහිපිට නිරය දැකගත හැකි වනු ඇති බවත් රුසියාවේ පලිගැනීමෙන් කිසිදු බටහිර අගනුවරක් ආරක්ෂිත නොවනු ඇති බවත් පවසා තිබුණා. වෙනිසුලාවට සමාන පියවර ඇමරිකාව තවත් ඉදිරියට ගෙන යනු ඇති වුවද මෙහිදී රුසියාව වැනි බරපතල ඉලක්කයක් සලකා නොබලනු ඇති බවයි පෙන්වා දී තිබුණේ. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින් කෙරෙහි තමා කලකිරී සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. යුද්ධය අවසන් කිරීම පහසු වනු ඇතැයි තමා ආරම්භයේදී විශ්වාස කළද මෙය නැවතත් වෙනසකට ලක්ව ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ. රුසියානු ජනපතිවරයා සීමාව ඉක්මවා මනුෂ්‍ය ඝාතන සිදු කරමින් සිටින බවයි වෙනිසුලා ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. යුද්ධය අවසන් කර සාමය උදා කිරීම හෝ වඩා අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම
කිරීමේ විකල්පය ඉතිරිව ඇති අතර රුසියානු ජනපතිවරයාට ධනාත්මක විකල්පය තෝරා ගැනීමට සිදුවිය හැකි බවයි. යුක්‍රේන හමුදාව විසින් රුසියානු ජනපති නිල නිවසකට පහර දීම පිළිබඳ රුසියාව සිදු කළ ප්‍රකාශයන්ද සාවද්‍ය බව මෙහිදී පවසා තිබෙනවා. නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමරිකානු හමුදාව විසින් අල්ලා ගැනීම සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශය විරෝධය දැක්වීමෙන් පසුවයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය පළ කර තිබුණේ. මෙම යුවල වහාම නිදහස් කරන්නේ රුසියාව ඉල්ලා සිටි අතර ඇමරිකාව එම ඉල්ලීම බැහැර කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර සලකා බලන බව රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ප්‍රකාශ කළ අතර හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් කියා සිටි මෙහිදී හානිකර විකල්ප සලකා බැලීමට සිදුවිය හැකි බවයි. වෙනිසුලාව ස්වාධීන රාජ්‍යයක් ලෙස අඛණ්ඩව පැවතිය යුතු බව ශුද්ධෝත්තම ලියෝ පහක් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති නිකොලස් මදුරෝ බලයෙන් පහ කිරීමෙන් පසු ඇති වූ තත්ත්වයන් පිළිබඳ කනස්සල්ල පළ කරමින් මෙම ප්‍රකාශය සිදු කර තිබුණා. වෙනිසුලාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙසයි ලියෝ පහතුමන් පවසා තිබුණේ. මෙහිදී ඇමරිකාව විසින් වෙනිසුලාව පාලනය කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයෙන් පසුව මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. මෙහිදී ඉන්ධන වලින් පොහොසත් වෙනිසුලාව පාලනය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය උත්සාහ දරමින් සිටින අතර මෙහිදී වෙනිසුලානු ජනතාවගේ කැමැත්තට ඉඩ දිය යුතු බවයි පාප් වහන්සේ ප්‍රකාශ කළේ. ගත මාසයේ සිදු කළ ප්‍රකාශයක් මගින් ලියෝ පාප්තුමන් කියා සිටියේ නිකොලස් මදුරෝ බලයෙන් පහ කිරීමේ උත්සාහය නවතා දමන්නේ ඇමරිකානු ජනපතිවරයා වෙත ඉල්ලීමක් සිදු කළ බවයි. ජාත්‍යන්තර නීතියට සියලු පාර්ශවයන් ගරු කළ යුතු අතර නැතහොත් වැරදි පූර්වාදර්ශයන් මගින් බරපතල මට්ටමේ අවදානම් මතුවිය හැකි බවද පෙන්වා දී තිබෙනවා. යෙමනය මුල් කරගත් අර්බුදය පිළිබඳ එමි රාජ්‍ය සමග සාකච්ඡාවකට සූදානම් බව සෞදි අරාබිය නිවේදනය කර තිබෙනවා. යෙමනය තුළදී අරාබි සන්ධානය අර්බුදයකට ලක්වීම සහ සමාජික රාජ්‍යයන් අතර පිල්බෙදීම් මැදේ මෙම යෝජනාව සිදු කර ඇති බවයි වාර්තා කළේ. ගල්ෆ් බලවතුන් දෙදෙනා අතර අර්බුද ගණනාවක් පැවතියද මෙහිදී යෙමනය සම්බන්ධයෙන් පමණක් එකඟතාවයකට එළඹීමටයි සෞදි අරාබිය තීරණය කර තිබුණේ. යෙමනය අභ්‍යන්තරය තුළ දෙපාර්ශවයේ විරසකයන් හෝති කණ්ඩායමට සහ ඉරානයට වාසිදායක බව ඇමරිකාව විසින් අවධාරණය කිරීමෙන් පසු මෙම එකඟතාවයට එළඹ තිබුණා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යෙමනයේ දකුණු බෙදුම්වාදීන් කියා සිටියේ සෞදි අරාබියේ තීරණය පිළිබඳ සතුටු වෙන බවයි. ගත වූ දිනවල සෞදිය ප්‍රමුඛ අරාබි සන්ධානයේ හමුදා එමි රාජ්‍යයේ සහාය ලැබූ දකුණු බෙදුම්වාදීන් වෙත අඛණ්ඩව පහර දී තිබුණා. මෙහිදී එමි රාජ්‍යයේ සහාය ලැබූ දකුණු බෙදුම්වාදීන් විසින් අත්කරගෙන පැවති හාදරාමවුත් වරාය සහ අගනුවර වන මුකල්ලාහි පාලනය නැවත ලබාගත් බව සෞදිය ප්‍රමුඛ අරාබි හමුදා නිවේදනය කිරීමෙන් පසුයි මෙම යෝජනා සිදු කර තිබුණේ. දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන් චීනයේ රාජ්‍ය සංචාරයක් ආරම්භ කර තිබෙනවා. ලී ජේ මියුන් බලයට පත්වීමෙන් පසු චීනයේ සිදු කරන පළමු සංචාරය මේ වන අතර මෙහිදී කොරියානු රාජ්‍යයන් අතර සාමය පිළිබඳ සාකච්ඡා සිදු කරන බවයි සඳහන් කළේ. ජපානය සමග ආර්ථික සහ දේශපාලන සමබරතා බිඳවැටීම මැදේ දකුණු කොරියාව විකල්පයක් ලෙස බීජිං පාලනය සලකන බැවින් මෙම සංචාරය වඩා තීරණාත්මක බව පවසා තිබෙනවා. දකුණු කොරියාවේ ව්‍යාපාරික නායකයන් 200ක් ඇතුළත් දූත පිරිසක්ද බීජිං වෙත පැමිණි බවයි CCTV වාර්තා කළේ. මේ අතර දකුණු කොරියානු නායකයා චීන සංචාරය ආරම්භීම සමග උතුරු කොරියාව විසින් මිසයිල් දියත් කිරීමක් සිදු කර තිබෙනවා. මෙහිදී පියොන්යාන් අගනුවර සිට කොරියාව සහ ජපානය අතර මුහුදට මිසයිල් දෙකක් එල්ල කර ඇති බවයි වාර්තා කළේ. දකුණු කොරියාව චීනය සමග සමීප සම්බන්ධතා ඇති කර ගැනීම පිළිබඳ විරෝධයක් මෙමගින් පෙන්눔 කර ඇති බවයි දකුණු කොරියාවේ පෙරදිග අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ලිම් යුල් චුන් සඳහන් කළේ. ජපානය සමග අර්බුදය හේතුවෙන් ආර්ථිකමය වශයෙන් දකුණු කොරියාව චීනයට වඩා වැදගත් විය හැකි බවද එමගින් පෙන්වා දී තිබෙනවා. වෙනිසුලාව ඇමරිකාව යටතේ පාලනය වීමට කිසිදු සූදානමක් නොමැති බව වෙනිසුලාවේ වැඩබලන ජනාධිපති ඩෙලිස් රොඩ්රිගස් අවධාරණය කර තිබෙනවා. රජයේ ප්‍රධානීන් නමතමින් නව ජනපතිනිය කියා සිටි වසර දෙකක් වෙනිසුලාව පාලනය කරන බවට ඇමරිකාව සිදු කළ ප්‍රකාශයන් සැබෑ නොවන බවයි. නිකොලස් මදුරෝ අල්ලා ගැනීමෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ නියමිත පාලනයක් පිහිටුවීමට කටයුතු කරන තුරු වෙනිසුලාව ඇමරිකාව විසින් පාලනය කරන බවයි. වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් සමග රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සාකච්ඡාවක් සිදු කළ බවත් මෙහිදී ඇමරිකාවේ ඕනෑම කොන්දේසියක් ඉටු කිරීමට ඇය එකඟ වූ බවත් පවසා තිබුණා. මෙම ප්‍රකාශය බැහැර කරමින් නව ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් කියා සිටි වෙනිසුලාව ඇමරිකාවේ යටත් විජිතයක් බවට පත් නොවන බවත්. නිකොලස් මදුරෝ නිදහස් කරන ලෙස ඇය ඇමරිකාවෙන් ඉල්ලා සිටි අතර මෙය නීති විරෝධී පැහැර ගැනීමක් ලෙසයි නම් කර තිබුණේ. මෙහිදී ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලාගත් මෙයුම ජාත්‍යන්තර නීතිය සහ වෙනිසුලාවේ ස්වෛරීභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්
කිරීමක් බවද චෝදනා කර තිබෙනවා. ලතින් ඇමරිකාව පුරා රාජ්‍යයන් මෙය හෙලා දැකිය යුතු බවයි ඇය අවධාරණය කළේ. 56 හැවිරිදි ඩෙල්සි රොඩ්රිගස් උග්‍ර මට්ටමේ මදුරෝ හිතවාදියෙකු වන බැවින් ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශ සාවද්ද විය හැකි බවටද වාර්තා පළ කර තිබෙනවා. මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ වෙනිසුලානු ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් සමග දුරකථන සංවාදයක් සිදු කර තිබුණා. මෙම ඇමරිකානු ආක්‍රමණය හමුවේ වෙනිසුලාවට පූර්ණ මට්ටමේ සහාය ලබා දෙන බවයි මෙහිදී දැනුම් දී තිබුණේ. ස්වෛරීභාවය සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමේදී වෙනිසුලාවේ ප්‍රතිපත්ති වෙත මොස්කව් සහාය දෙන බවද සර්ජි ලැව්රෝ සඳහන් කළා. මේ අතර වෙනිසුලාව තුළ මදුරෝ පාලනය ඉදිරියට ගෙන යාමට තැත් කරන්නේ නම් නැවතත් ප්‍රහාරයක් එල්ල කිරීමට මැලි නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා. වෙනිසුලාවේ පැවති පාලනය වහාම අවසන් කළ යුතු අතර එය ඉදිරියට ගෙන යාම අවදානම් විය හැකි බවයි අනතුරු අඟවා තිබුණේ. මෙහිදී වෙනිසුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට බලය පැවරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවන්ද ඇමරිකානු ජනපතිවරයා බැහැර කර තිබෙනවා. මචාඩෝට මහජන සහයෝගයක් හෝ ගෞරවයක් නොමැති බැවින් නායකත්වය සඳහා ඇය සලකා නොබලනු ඇති බවයි පවසා තිබුණේ. මේ අතර නිව්යෝක් වෙත රැගෙන යන ලද හිටපු වෙනිසුලා ජනාධිපති නිකොලස් මදුරෝට නිව්යෝකයේදී අධිචෝදනා ගොනු කර තිබෙනවා. මෙහිදී ටොන් දහස් ගණනක කොකේන් ඇමරිකාවට යැවීමේ චෝදනා මත නිකොලස් මදුරෝට ඔහුගේ බිරිඳට සහ පුත්‍රයා වෙත වසර කිහිපයකට පෙර නඩු පැවරීමටද කටයුතු කර තිබුණා. නිව්යෝක් වෙත රැගෙන යාමෙන් පසු නිකොලස් මදුරෝගේ පළමු වීඩියෝ දර්ශන මුදා හරින ලද අතර නිකොලස් මදුරෝ තමන් ආසන්නයේ සිටි නිලධාරීන් වෙත සුබ නව වසරක් ප්‍රාර්ථනා කර තිබුණා. මෙහිදී වෙනිසුලාවේ හිටපු ජනපතිවරයා මාංචු දමා කොරිඩෝවක් දිගේ ඇවිද යන ආකාරයේ දර්ශන ඊට ඇතුළත්. නිකොලස් මදුරෝගේ ඇඟිලි සලකුණු මැන්හැටන් හිදී ලබාගත් බවයි වොෂින්ටන් බලධාරීන් සඳහන් කළේ. මේ අතර ගාඩියන් නවතම වාර්තාවකින් කියා සිටි වෙනිසුලා පාලනය ඇමරිකාවට නම්‍යශීලී නොවන්නේ නම් යළිත් ප්‍රහාරයක අවදානව වඩාත් ආසන්න බවයි. මෙහිදී ඇමරිකාව සැලසුම වෙනස් කිරීමේ සූදානමකින් පසු නොවන බවද දැනුම් දී තිබෙනවා. වහාම යුද්ධයක් සඳහා සූදානම් වන්නේ ඊශ්‍රායල් හමුදාවන්ට නියෝගයක් හිමිව ඇතැයි ඊශ්‍රායලයේ චැනල් 12 වාර්තා කර තිබෙනවා. මෙහිදී ඊරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ වර්ධනය වෙමින් තිබෙදී මෙම ප්‍රහාරයට ඊශ්‍රායලය සැලසුම් කරන බවයි හෙළි කර ඇත්තේ. මෙම සැලසුම ඊශ්‍රායල් හමුදා ප්‍රධානී ඊර් සමීර්ගේ නායකත්වයෙන් යුතු සිව් අවුරුදු දිගු කාලීන සැලසුමක කොටසක් බව වාර්තා කර තිබෙනවා. මෙහිදී ලෙබනනයේ සහ බටහිර යුරට එරෙහිවද එකවර යුද්ධයක් ආරම්භීමේ හැකියාව බැහැර නොකරන බවයි පෙන්වා දී ඇත්තේ. මේ මොහොතේ ඊරානය වෙත එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාරයක් මගින් ඊරානයේ අර්බුද උත්සන්න වනු ඇති අතර අලි කමේනිගේ පාලනය එමගින් බිඳවැටෙනු ඇතැයිද පුරවකථනය කර තිබුණා. මේ සඳහා ඊශ්‍රායලයේ නව යුද හැකියාවන් භාවිත කළ හැකි අතර ආභ්‍යවකාශයේ සිට චන්ද්‍රිකා සහ භූමි ඉලක්ක වෙත පහර දීමේ හැකියාවන් මේ සමග භාවිත කිරීමේ අවදානමක්ද පවතින බවයි සඳහන් කළේ. රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ විසිරුවා හැරීම සඳහා ඊරානයේ හමුදා බලය භාවිත කරමින් සිටින අතර මෙය නවතා දැමීමට ඊශ්‍රායලය ඊරානයට පහර දෙනු ඇතැයි බටහිර ජෙරුසලම හෙළි කර තිබෙනවා. මොසාඩ් ඔත්තු සේවය ඊරාන විරෝධතාව වෙත සහාය දක්වා ඇති අතර මේ සඳහා තම නියෝජිතයන්ද සම්බන්ධව සිටින බවයි පිළිගනු ලැබුවේ. වර්ධනය වන උද්දමනය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මහජන විරෝධතා ආරම්භ කර තිබෙනවා. මේ සමග අයතුල්ලා අලි කමේනිගේ පාලනය අවසන් කරමින් විප්ලවය මගින් නිර්වාහන ලද රාජාණ්ඩුව නැවත ස්ථාපිත කරන ලෙසයි බලපෑම් සිදු කර ඇත්තේ. මෙහිදී විරෝධතාකරුවන් සමග ඊරාන ආරක්ෂකාංශ මාරාන්තික ගැටුම් ඇති කර ගනිමින් සිටින අතර මේ සඳහා මැදිහත් වන බවට ඇමරිකාවද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා. නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටි සාමකාමී විරෝධතා මර්ධනයට ඊරාන පාලනය කටයුතු කළහොත් මේ සඳහා ස්ථිර වශයෙන් මැදිහත් වන බවයි. මේ සමග ඊරානයට එරෙහිව ඉදිරියට යාම සඳහා ඊශ්‍රායලයට අවසර දුන් බවද පිළිගෙන තිබුණා. බෙන්ජමින් නෙතන්යාහු ෆ්ලොරිඩා වෙත සිදු කළ සංචාරය තුළ මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා සිදු කර පැවති බවයි වාර්තා කළේ. මේ පිළිබඳ ලැබෙමින් පවතින නවතම වාර්තා අනුව සතියක් තුළ ඊශ්‍රායල ප්‍රහාරයක අවදානමක් මතුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. මේ සඳහා ඊශ්‍රායල හමුදා සූදානමින් සිටින අතර මේ ඊරාන පාලනයේ අවසානය සහතික කරනු ඇති බවටයි විශ්වාසය පළ කර ඇත්තේ. මේ අතර ඊරානය වෙත යලි පහර දීමට තැත් කළහොත් විනාශකාරී මට්ටමේ ප්‍රතිචාරයක් දක්වන බවට ඊරාන රජය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් ගලීබාෆ් කියා සිටි මහජන විරෝධතා වර්ධනය මැද ප්‍රහාර අවදානමක් මතු කළහොත් සතුරන් වෙත බිහිසුණු ප්‍රතිචාරයක් පළ කරන බවයි. මෙහිදී ඊශ්‍රායලය මෙන්ම මැද පෙරදිග ඇමරිකානු
ඇමරිකානු හමුදා ඉලක්ක කර ගන්නා බවද පවසා තිබුණා. මෙහිදී පාලන වෙනසක් සඳහා ඉරානයේ සිදු කරන විරෝධතා පසුපස ඇමරිකාව සහ ඊශ්‍රායලය රැඳී සිටින අතර මේ සඳහා එම පාර්ශවයන් නියමිත වන්දිය ගෙවා දමනු ඇති බවයි ප්‍රකාශ කළේ. මේ සමග කලාපය පුරා සියලුම ඇමරිකානු මධ්‍යස්ථාන සහාය දක්වන්නන් නීත්‍යානුකූල ඉලක්ක බවට පත්වනු ඇති අතර වොෂින්ටනයේ අගෞරවනීය ජනපතිවරයා ඉරානය ඉදිරියේ පරාජය වනු ඇතැයිද පවසා තිබෙනවා. මෙහිදී සිය පරම සතුරා වන ඊශ්‍රායලයේ පැවැත්ම නිල වශයෙන් අවසන් වනු ඇති බවටයි අනතුරු අඟවා තිබුණේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.